අයිබෝවන් ඔයාලා හැමෝටම අදත් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ ජ්‍යොතිෂයස YouTube නාලිකාවට ලග්න සම්බන්ධ වීඩියෝ එකක් අරන් තමයි අදත් ඔයාලා මුණ ගැහෙන්න ආවේ ඔන්න. අපි අද කතා කරමු මකර ලග්න හිමියන් ගැන. ඉතින් මකර ලග්න හිමියෝ හැමෝම අද වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න. මොකද ඔයාලට ජීවිතේ වරදින නම් වරදින්න තියෙන්නේ එකම විදියයි. අන්න ඒ දේ හරියට බලලා නිවැරදි කරගත්තොත් ඔයාලට අද ඉඳන් කවදාවත් ඉදිරි ජීවිතේ වරද්ද ගන්න එකක් නැහැ. අපි අද කතා කරමු මේ දේ මොකද්ද කියලා මේ වීඩියෝ එකෙන්. වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා ඔයාලා මගේ අනිත් වීඩියෝ වලටත් හොඳ ප්‍රතිචාර දක්වලා තිබුණා. ගොඩාක් කමෙන්ට් කරලා තිබුණා, සබ්ස්ක්‍රයිබ් කරලා තිබුණා ඔයාලා. ගොඩක් ස්තුතියි ඔයාලා මේ දෙන පොඩි වචනේ හරි ලොකු වටිනාකමක් වෙනවා මට. කේන්දර පරීක්ෂාවටත් ගොඩක් අය මට මැසේජ් කරලා කේන්දරේ බලව ගත්තා. ඉතින් මම හිතනවා ඔයාලට ඒ ගිය මුදලට මේ වටිනාකමක් ලැබෙන්නේ නැති කියලා. අපේ ජීවිතේ අපි දෙයක් වෙන්න කලින් අඳුරගෙන හරි මඟ පෙන්වීමක් ඇතුව ඒ දේවල් වලට විසඳුමක් හොයාගත්තොත් නේ ඉදිරි ජීවිතයට බය නැතුව මෝන දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැමෝටම මතක් කරනවා ඔයාලට උපන් නැකතේ ඉඳන් සම්පූර්ණ කේන්දර පරීක්ෂාවක් කරගෙන ඔයාලට ඉදිරියේ වෙන්න තියෙන දේවල් මොනවද? ඒවට කරන්න ඕන පිළියම් මොනවද? ඒ හැම දෙයක්ම දැනගන්න පුළුවන්. මට පහත වීඩියෝ එකේ දාලා තියෙන අංකයට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට අවශ්‍ය නම් කේන්දරේ පරීක්ෂා කරගන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒ වගේම තව පොඩි දෙයක් මතක් කරනවා. ඔයාලා නවග්‍රහ පහන් සහ ධනවාසනා පහන් වලටත් ඔයාලගෙන් ලොකු ඉල්ලුමක් ලැබෙනවා. ඔයාලා පහන් ගත්තු හැමෝම ඔයාලා හිතන පතන දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගන්න ලැබිලා යහපත් දේවල් ජීවිතේ අත්විඳින්න ඒ පහන් නෙලිය ඔයාලට ආලෝකයක් වේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ටිකක් කතාව දිග වැඩි වුණා වගේනේ. එහෙනම් මගේ channel එක subscribe කරන්න කියලා නැවත වාරයක් ආදරෙන් ඉල්ලන ගමන් අපි යමු අද වීඩියෝ එක නරඹන්න. ඉතින් මේ මකර ලග්නය ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕන දෙයක් තමයි ජ්‍යොතිෂයේදී අපි මකර රාශිය හඳුන්වන්නේ 10 වැන්න විදියට. එහෙමත් නැත්නම් කර්මස්ථානය විදියට තමයි හඳුන්වන්නේ. ඔයාලගේ ලග්නාධිපති ග්‍රහය බවට පත් වෙලා තියෙන්නේ සෙනසුරු හේවත් ශනි ග්‍රහය. චර රාශි ගණයට ඇති රාශියක් විදියට තමයි මේ මකර රාශිය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලග්න සංකේතයේ බවට පත් වෙලා තියෙන්නේ මකරෙක්. ඔයාලා දැකලා ඇතිනේ ලග්න සංකේතයේ මකර නිරූපණය කරලා තියෙන මොන විදියටද කියලා. මේක අනිත් ලග්න 11ටම නැති සුවිශේෂ සංකේතයක්. මොකද මකරගේ ශාරීරික ඉහළ කොටස එළුවෙක්ගේ ස්වරූපයෙන්ද පහළ කොටස මාළුවෙක්ගේ වල්ගේ ස්වරූපයෙන්ද තමයි දක්වලා තියෙන්නේ. ඒ වගේ ස්වරූපයකින් ලග්න සංකේතය පෙන්වා දීම ඇතුළත හැංගිච්ච ලොකු අර්ථයක් තියෙනවා. අපි ඉදිරියේදී කතා කරමු එහෙම දෙයක් ඇයි දක්වලා තියෙන්නේ කියලා. මකර ලග්නය කියන්නේ කර්මයට ගොඩක් සම්බන්ධ ලග්නයක්. ලග්නාධිපති සෙනසුරත් අපි හඳුන්වන්නේ කර්මකාරක ග්‍රහය විදියටනේ ජ්‍යොතිෂ විද්‍යාවේදී. අපි මේ ජීවිතේදී අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් තමයි මේ මකර රාශියේ නිරූපණය වෙන්නේ. මකර ලග්නේ ඉපදුණු කෙනෙක් විදියට ඔයාලා කවදාවත් අහසේ මාලිගා හද ඉන්නේ නැහැ. Tamanට මොන හරි දෙයක් ලබා ගන්න ඕනේ කියලා හිතුනොත් ඒ දේවල් කොහොම හරි ලබා ගන්න උත්සාහ කරන වගේම ලබාගෙන පෙන්වන චරිත වෙනවා මකර ලග්න හිමියෝ. මකර ලග්න හිමියෙක් වෙලා ඉපදුනහම ලේසියෙන් පහසුවෙන් ඔක්කොම දේවල් ළඟට ලැබෙන්නේ නැහැ. මොකද සෙනසුරුගේ ලග්නයක්නේ. ඉතින් ඉවසීමෙන් කට්ටක් කාලා මහන්සියෙන් තමයි මේ දේවල් තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න සිද්ධ වෙන්නේ. තමන්ට යන්න ඕන මාර්ගය තමන්ම තමයි හදාගන්න වෙන්නේ. ක්‍රමානුකූලව ඉවසීමෙන් තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ මෙතනදී. අර ඉමෝෂනල් මූඩ් එක කියන දේ දකින්න නැහැ මේ මකර ලග්නයට සම්බන්ධ වීමත් එක්ක. මොකද එහෙම කරන්නත් බෑ මෙතනදී. ඕනම දෙයකට හිත අඬාවැල පෙන්න ගත්තාම අපිට ජීවිතේ අපි යන්න ඕන ඉලක්කයට යන්න බැරි වෙනවනේ. ඉතින් ඒ දේ මකර ලග්න හිමියෝ හොඳට දන්නවා. ඉතින් ඒ නිසා ඔයාලා හරිම ප්‍රැක්ටිකල් විදියට තමයි ජීවිතයට මුහුණ දෙන්නේ. මට මේ තැනට යන්න ඕනේ මම එතනට කොහොම හරි යනවා. ඊට පස්සේ මට මම මෙන්න මේ වැඩේට අත ගහන්න ඉන්න මම මේ වැඩේ කොහොම හරි කරගන්න ඕන වගේ අර ජීවිතේ නිතරම ඉහළට යන්න තමයි හිතේ තියෙන්නේ අදහස. මේ අදහස තමයි මේ ඔයාලගේ අර ලග්න සංකේතයේ දක්වලා තියෙන්නේ. මකරගේ ශාරීරියේ ඉහළ කොටසෙන් නිරූපණය වෙන්නේ. තමන්ගේ තියෙන නොපසුබස්නා උත්සාහය අරමුණු කරා යාමේදී දක්වන ප්‍රායෝගිකත්වය තමයි එතනින් නිරූපණය වෙන්නේ. තමන්ගේ ජීවිතේ ලොකු කැපකිරීම කරන්න වෙනවා සමහර වෙලාවට මකර ලග්න හිමියෝ වුණාම ගොඩක් වහන්සි වෙලා දේවල් ලබා ගන්න ඕනේ බොහෝ දේවල් සමහර වෙලාවට ජීවිතේ අත්හරින්න සිද්ධ වෙනවා තමන්ගේ ඉලක්ක වලට යන්න නම් ඒ හැම දෙයකටම හුරු වෙලා තමයි මකර ලග්න හිමියෝ ජීවිතේ ඉදිරියට යන්නේ. මකර ලග්නේ
හිමිය මකර ලග්නේ කියන්නේ හරියට අර මඩ වෙලා අතර දාපු කුඹුරක් වගේ තමයි. කවුරුත් කැමති වෙන්නේ නැහැ ඒකට අත ගහන්න. අඩුම ගානේ අදේට අරන්වත් මේ කරන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. මොකද ඒක අස්සද්දලා ගන්න එක හරිම අමාරු වැඩක් වෙනවා. ගොඩක් මහන්සි වෙන්න ඕන. ඇති වෙනකන් නිදි මරාගෙන මහන්සි වෙලා තමයි ඒක ගොඩ දාගන්න වෙන්නේ. මදුරුව තලතල රැට නිදි මරාගෙන ඒ කට්ට කන්න වෙනවා. ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා කාලයක් එකෙන් ප්‍රතිඵලයක් ගන්න. සමහර විට එහෙමයි මේ බලාගෙන ඉඳියත් එකවරකදී ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මකර ලග්න කියන්නේ. එතන හැංගිච්ච හොඳ දේවල් ගොඩක් තියෙනවා. ඒත් ප්‍රතිඵලයක් ලබා ගන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා. කැපකිරීම කරන්න වෙනවා තමන්ගේ ජීවිතේ. යටි අරමුණක් තියෙනවා මේ මකර ලග්න හිමියන්ට. ඒ අරමුණට යන්න නම් පින්පව් ගැන හිතේත වැඩ කරන්න බෑ. මොකද මෙතනට උච්ච වෙන්නේ කුජ ග්‍රහයනේ. කුජ උච්ච වුණා කියන්නේ ඉතින් අර අනිත් කෙනා පාගල දාලා හරි තමන්ගේ වැඩේ කරගන්න එක තමයි බලන්නේ. එතනදී තමයි අර මකරගේ වල්ගේ කොටස නිරූපණය වෙන යටිසීතේ තියෙන අර චිත්ත වේගීය ගැඹුර සහ ඒ ගැන ඇති අවබෝධය නිරූපණය වෙන්නේ. මොනවද ඒ කරන්න ගියත් තමන්ට අංශය දින කෙනෙක් ඉන්නවම තමයි මකර ලග්න හිමියන්ට ජීවිතේ. එක්ක තමන්ගේ සහෝදර සහෝදරියෙක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාලගේ සහකරු සහකාරිය වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ අභියෝග වලට යන ගමනේදී එයාලා ඒකට බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතට දුකක් දැනුණා නම් දැනෙන්නේ තමන් කරපු දේ හරියට කරාද නැද්ද? ඒකේ ප්‍රතිඵලයක් ලැබෙයිද නැද්ද කියන එක ගැන විතරමයි. අනිත් වටපිටේ කිසිම දෙයක් ඔයාලට අදාළ වෙන්නේ නැහැ. ඒව තමයි මකර ලග්නේ ඉපදුණු ඔයාලා උපතින්ම අරන් එන සුවිශේෂ ලක්ෂණ වෙන්නේ. ඒ වගේම මකර ලග්න හිමියෝ මේ රූප ස්වභාවයෙන් ගත්තත් අර සිහින් සිරුරක් තමයි ගොඩක් වෙලාට සිහින් මුහුණක් ඇති අය විදිහට තමයි ජ්‍යොතිෂයේදී පෙන්වා දෙන්නේ. ඒ වගේම හරිම ඍජු ප්‍රතිපත්ති තමයි තමන්ගේ ජීවිතය අනුගමනය කරන්නේ. තීරණයක් ගත්තොත් ආයේ දෙයයන් වහන්සේ කිව්වත් ඒක වෙනස් කරන්නේ නැහැ ඔයාලා. ඒ වගේම තවදුරටත් කතා කළොත් දැනුම බුද්ධිය කියන දේ තිබුණට වැඩක් නැහැ මේ මකර රාශියට සම්බන්ධ වීමත් එක්ක. ඒකයි මේ මකර රාශියට ආම ගුරු ගහය නීච වෙන්නේ. අපිට අර දැනුම බුද්ධිය තිබුණට ප්‍රතිපත්තිකරකව වැඩ කරාට ධාර්මික බව රැකගත්තට අර මඩ උණු කුඹුර අස්සද්දන්න බෑනේ. එතනට ඕන ඇඟේ හයිය, හිතේ ධෛර්යය, ඉවසිලිවන්තකමනේ. මඩ නාගන මදුරෝ තලතල දාඩිය පෙරාගෙන මහන්සි වෙන්න ඕනනේ. එතන මේ වෙලාව වැඩ කරොත් විතරනේ අපිට එතනින් අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අර උපාධියක් තිබුණත් වැඩක් නැහැ මේ මකර රාශියට සම්බන්ධ වුණාම. මහන්සි වෙලා ඉවසීමෙන් වැටි නැගිට හැමින් තමයි නැගිටලා ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න වෙන්නේ තමන්ගේ ජීවිතේ. ඒවා මකර ලග්න හිමියන්ට අත්විඳින සිදු වෙනවා. ඒත් එක්කම මේ මකර ලග්න හිමියෝ තමන්ගේ අදහස් වලට කවුරු හරි විරුද්ධව කතා කරනව නම් ඒ අය සමග මුහුණට මුහුණුවත් ගැටුම් වලට පෙළඹෙන ස්වභාවයක් දකිනවා. ඒක ටිකක් දුර්වල ගතිගුණයක් ඔයාලගේ. ඒ නිසා ඒ වගේ දුර්වල ගතිගුණ හදාගන්න උත්සාහ කරන තරමට ඔබ දිනුම් කියන්න පුළුවන්. ඒ වගේම මේ මකර ලග්නයට සම්බන්ධ වීමත් එක්ක ඔයාලට උපතින් වෙන දෙයක් තමයි සකසුරුවම් කරන. ඒක සමහර අය අර්ථකථනය කරන්න පුළුවන් ලෝභකම කියලා. හරිම අර පරිස්සමෙන් තමයි වියදම් කරන්නේ. Tamanට දෙයක් ගනිද්දී වුණත් මට මේක මේ වෙලාවේ අත්‍යවශ්‍යමද කියලා 10 පාරක් විතර හිතලා තමයි ඒක ඒ තීරණය ගන්නෙ. ඒක ඇත්තටම හරිම වටිනාකමක් වෙනවා ඔයාලගේ තියෙන. ඒකයි ඔයාලා ජීවිතේ අනිත් අයට වඩා ආත්ම විශ්වාසය ඇතුව කටයුතු කරන්නේ. මොකද ඔයාලා දන්නවා දැන් මේ ඔයාලා දන්නවා හදිසියට මල්ලක ගන්න පොඩි මුදලක් හරි ඉතිරි වෙලා තියෙනව නේද කියන එක. එතකොට ඔයාලට කාටවත් යටත් නොවි මේ ජීවිතේ පහසු කරගන්න එක ලොකු පිටුවහලක් වෙනවනේ. ඒව තමයි ඔයාලගේ විශේෂ ගති ලක්ෂණ වෙන්නේ. ඒ වගේම මකර ලග්න හිමියන්ගේ ආදරය විවාහය ගැන කතා කරද්දී ඔයාලගේ මෙතෙන්දී 7 වෙන්න වෙන්නේ කටක රාශියනේ. ඉතින් චන්ද්‍රය ඔයාලගේ කේන්දරේ හදිසියේ හරි දැන් මකර ලග්න හිමියගේ කේන්දරේ චන්ද්‍රය පළවෙනි කොටුවේ කියන්නේ 7 අධිපති පළවෙනි කොටුවට ගිහින් හිටියොත් තමන්ගේ සහකරු සහකාරිය නිසා තමන්ට යන්න ඕන ඉලක්කයට යන්න බැරි වෙන්න පුළුවන්. ඔයාලගේ ජීවිතේ ප්‍රධානම අරමුණ වෙන්නේ ආදරය කියන දේ නෙවෙයි. ඉතින් ඒ தත්ත්වයට එක්ක මෙහෙම පිළිහිටීමක් තිබුණොත් ඔයාලගේ තීරණය වෙන්නේ අර ආදරය කියන දෙයට ඉඩකඩ නොදී තමන්ගේ ජීවිතේ අරමුණු ඉලක්ක වලට යාම තමයි. හදිසි දැන් අපි හිතමුකෝ සිකුරු ග්‍රහය ඉන්නවා කියලා ඔයාලගේ කේන්දරේ පළවෙනි කොටුවේ. ඉතින් එතකොට ඔයාලට ලේසියෙන් ආදරයක් වුණත් ලබා ගන්න බෑ. ඒකට ගොඩාක් ලොකු කැපකිරීම කරන්න වෙන, කට්ටක් කන්න වෙන. ඒ දේ ලේසියෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔන්න දැන් තමයි වීඩියෝ එකේ මම මුලින්ම කිව්වේ ඔයාලට ජීවිතේ වැරදෙන නම් වැරදෙන්න තියෙන්නේ මෙන්න මේ දේ නිසා තමයි ඒක ඔයාලා නිවැරදි කරගන්න උත්සාහ කරන්න.
එතකොට ඔයාලට කවදාවත් ජීවිතේ වරදක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මේක හොඳට අහගන්න, හොඳට තේරුම් ගන්න මකර ලග්න හිමියෝ විදියට ඔයාලා වරද්ද ගන්නව නම් වරද්ද ගන්නේ ඔයාලා යාළුවෝ ඇසුරු නිසා තමයි. කෙටි ක්‍රමවලින් ලේසියෙන් දේවල් උත්සාහ කරන්න මේ උත්සාහ කිරීමෙන් විතරයි ඔයාලට වැරදෙන්න තියෙනවා ජීවිතේ වැරදෙන්නේ. මොකද ඔයාලට කෙටියෙන් දේවල් කරන්න බෑ. දේවල් ලබා ගන්න හොඳට ඉවසීමක් ඇතුව ගමනක් යන්න ඕනේ. යාළුවෙක් එකතු වෙලා ඔය ගෲප් වලට වගේ සම්බන්ධ වෙලා ලේසියෙන් මුදල් හොයලා වගේ දේවල් වලින් කිසිම දවසක ඔයාලට සාර්ථක වෙන්න බෑ. ඔයාලට හොඳ විනයක් ඇතුව ඉවසීමෙන් තමන්ගේ ගමන යන්න කිසිම දවසක ජීවිතේ ඔයාලට වර්ධින එකක් නැහැ. මම මේ කියන දේ ඔයාලගේ ජීවිතයට එකතු කරගත්තොත් ඔයාලට කවදාවත් මේ ජීවිතයේ ඉදිරියේදී අමාරුකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ කියන එක කියන්න පුළුවන්. ඒවා තමයි මේ මකර ලග්න හිමියෝ විදියට ඔයාලගේ ගති ලක්ෂණ හා ඔයාලගේ ජීවිතයේ ගෙවන විදිය ගැන විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මකර ලග්න හිමි කෙනෙක් ඔයාලගේ ගෙදර හරි ඉන්නවා නම් නැත්නම් ඔයා මකර ලග්න හිමියෙක් විදියට මේ වීඩියෝ එක බැලුවනම් මේ ගති ලක්ෂණ ඔයාලා ගාව තියෙනවනම් පහතින් කමෙන්ට් එකක් දාලා කියන්න කියලාත් මතක් කරනවා. ඉක්මනින් කුම්භ ලග්න හිමියන් ගැන කතා කරන්න ඔයාලා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙ ඇතුව අදට මම සමුගන්නවා. සුබ දවසක් හැමෝටම.